Hi ළමයි, welcome back to my YouTube channel, The Diary of Madhusha. ඉතින් අද අපි දෙන්න vlog එකක් කරන්න හිතුවා. මොකද අද ස්පෙෂල් දවසක්. ඇත්තටම අද නෙවෙයි, හෙට තමයි ස්පෙෂල්. මොකද මගේ husband ගේ birthday එක. ඉතින් අද පොඩි party එකක් අපි දෙන්න arrange කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද party එක arrange වෙන්නේ කියලා. Stay tuned. ඉතින් මුලින්ම මම පටන් ගත්තේ හබිගේ බර්ත්ඩේ කේක් එක ඩෙකොරේට් කරන්න. මුලින්ම මම ග්‍රෑන්ඩ් පන්සියේ බටර් කේක් දෙකක් බේක් කරගෙන ඒක මේ විදිහට සෑන්ඩ්විච් කරලා කේක් එක බටර් අයිසින් වලින් ෆුලි කවර් කරගත්තා. ඉතින් මම බ්ලූ කලර් තීම් එකකට තමයි පාටි එක arrange කරේ. ඉතින් මම හිතුවා බ්ලූ කලර් වලින් සමනින් ගැටෝ එකක් වගේ හබීගේ කේක් එක ලස්සනට ඩෙකොරේට් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කේක් එක මේ විදිහට බටර් අයිසින් වලින් fully cover කරලා ඊට පස්සේ ලස්සනට මම ඩිසයින් කරා. ඉතින් මේ තියෙන්නේ කේක් එකේ ෆයිනල් ලුක් එක. මට ඕන වුණා රෙඩ් කලර් එකක් මික්ස් කරලා කේක් එක ෆයිනල් ලුක් එක මේ විදිහට ෆිනිෂ් කරගන්න. ඉතින් ඒ වගේම මම හිතුවා මේ කේක් එකට ලස්සනට පොඩි ඩ්‍රිප් එකක් යවන්න බ්ලූ කලර් වයිට් චොක්ලට් වලින්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම කේක් එකේ ෆිනිෂින් එක කරගත්තේ. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මේ කේක් එක කොහොමද ලස්සනට තියෙනවද කියලා. ඉතින් මට මේ බර්ත්ඩේ කේක් එක arrange කරගන්න 4 hours වගේ ගියා. ඉතින් පාටි එකේ ඩයිනින් ටේබල් එක ඩෙකොරේෂන්ස් ඒ හැමදේම මට ලස්සනට කරගන්න මේ නංගි මට ගොඩාක් සපෝට් කරා. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. පාටි එක ගොඩක් ලොකුවට සෙලිබ්‍රේට් කරන්න මම ප්ලෑන් කරේ නැහැ. ඒ වුණාට මම හරිම ආසයි අපේ ජීවිතේ අපිට තියෙන ස්පෙෂල් මොමන්ට්ස් පොඩියට හරි සෙලිබ්‍රේට් කරන්න තියෙනවා නම් ඒක අපිට මාර වටිනවා කියලා. මොකද අපි කාලයක් ගියාම අපි වයසට යනවා. ඒ වගේම කවදා හරි අපිට මේ ඉතුරු වෙන්නේ මෙන්න මේ වගේ ලස්සන මෙමරිස්. ඉතින් ළමයි ඔයාලත් අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතේ ස්පෙෂල් දේවල් සෙලිබ්‍රේට් කරන්න අමතක කරන්න එපා. හදාපු බිරියානි හදන්නයි යන්නේ. දැන් නෝකි භාගයක්ම hina වෙන ඒවයි කොලං කරන්නේ. ඉතින් දැන්
ඉතින් අපි දෙන්නට ලස්සනම ලස්සනට රසට මෙන්න මේ විදිහට බිරියානි එක හදාගන්න පුළුවන් උනේ ඔයාලා හැමෝම දන්නවා Wild Cookbook YouTube channel එක. ඉතින් ඒකේ තියෙනවා රසට බිරියානි එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම ළමයි මේ බිරියානි එක හරිම රසයි. ඔයගලන්ට පේනවනේ ෆයිනල් ලුක් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඊළඟට පාටි එකේ ඩෙකොරේෂන්ස් පාර්ට් එක. ඉතින් මෙන්න මේ විදියට හරිම සිම්පල් ඩෙකොරේෂන්ස් ටිකක් තමයි මම arrange කරේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දෙන්න birthday decorations ටික arrange කරගත්තේ. Everything's ready now. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear. Happy birthday to you. Today's your special day, and we're here to say, may all your dreams come true in every single way. Happy birthday, you shine like the morning sun. Here's to joy, love, and laughter, and a year full of fun. You've touched so many hearts with your kindness and your grace. A true light in the darkness, a smile on every face. May your journey ahead be bright, filled with wonder day and night. May you dance in the rain, feel no sorrow, no pain. Happy birthday, you shine like the morning sun. නේ අම්මලා දෙක කතා කරනවා.
ඒක ලස්සනයිනේ. සඳල බෑවිදිනුත් කියමු. ඕනේ සින්දු මාර ලස්සනයි. අපි ඕගේ ෆෝන් එකකින් අපි වීඩියෝ කරමු. මගේ ෆෝන් එකකින් වීඩියෝ කරද්දී ලයිට්ස් වැටෙනවා. ලයිට්ස් වැටෙන එක විදියට හබීගේ බර්ත්ඩේ පාටි එක ස්වීට් ඇන්ඩ් සිම්පල් විදියට අපි සෙලිබ්‍රේට් කරා. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. Goodbye.